අද මම කමිටුව එකඟ කරගත්තා මුදල් ලේකම්තුමාව පාර්ලිමේන්තුවට කැඳවන්න බ්‍රහස්පතින්දා හැන්දෑවේ 2ට. කමිටුවක් හැටියට අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ ජාතික ප්‍රශ්නයක් හැටියට. අපිට පාට කණ්ණාඩි දාලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ගැටලුවක් වෙලා තියෙනවා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ව්‍යවස්ථානුකූලව 148න් පාර්ලිමේන්තුවට තමයි මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තියෙන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න ස්ටෑන්ඩින් ඕඩර්ස් යටතේ මුදල් කාරක සභාවට බලය තියෙනවා. ඉතින් ඒ නිසා මම දැඩි ස්ථාවරයක හිටියා මුදල් ලේකම්තුමාව කාරක සභාවට කැඳවිය යුතුයි කියලා. ඉතින් අපි සාකච්ඡා කරා. එතකොට දැන් මුදල් කමිටුවේ සියලුම සමාජිකයන්ට අවස්ථාව තියෙනවා මුදල් ලේකම්තුමාගෙන් මේ පිළිබඳව විමසන්න. මෙතන අපි පොලිසිය රස්සාව කරන්න යන්නේ නැහැ. ඒක පොලිසිය කරපුවා. හැබැයි අපි මෙතන පාර්ලිමේන්තුවට තියෙන බලය වගකීම පාවිච්චි කරලා ඒ අවශ්‍ය කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රහස්පතින්දා හැන්දෑවේ භාණ්ඩාගාරයෙන්ුයි මහ බැංකුවෙන්.